පහ කියන අවස්ථාව විදියට වෙන් කර ගන්නවා. හරි. ඔයාලත් මං කියන විදිහට මේ වටික මේ විදිහට කරගන්න. එතකොට ගාන හදන්න පහසුයි. හරි. දැන් මේ පළවෙනි අවස්ථාවේදී පුතේ වැදගත් කාරණා ටිකක් තියෙනවා. මෙතන පුතේ දීලා තියෙනවා බෙන්ච්මාර්ක් එක 100යි කියලා. ඒ කියන්නේ පුතේ මේ සත්‍ය උස නැත්නම් ඌනත උස කියන්නේ පුතේ 100යි. අපි පුතේ ගාන හදනකොට දශම ස්ථාන දෙකකින් තියන්න ඕනේ. නමුත් අපි මේ ගාන පළවෙනි ගාන හදන නිසා අපි එහෙම ලොකුවට අවශ්‍ය නැහැ. අපි සරලව මේ ගාන හදමු. ඒ නිසා මම මෙතන 100යි කියලා අගේ තියාගන්නවා. රෙඩියුස් ලෙවල් එක සත්‍ය උස නැත්නම් ඌනත උස 100යි. එතකොට පුතේ මේ A කියලා කියන්නේ පුතේ පිල් ලකුණ. එහෙම නැත්නම් පුතේ බෙන්ච්මාර්ක් එකක්. ඒ බෙන්ච්මාර්ක් එක තියෙන්නේ A කියන ස්ථානයේ. එතනදී පුතේ අපිට බලා ගන්න පුළුවන් මොනවාද? මේ ඉදිරි පෙනුමක් fs එකක් බලා ගන්න පුළුවන්. ඒකේ අගේ 5යි. එහෙනම් මම පළවෙනි අවස්ථාවේ රෙඩියුස් ලෙවල් එක 100යි. ඩිස්ක්‍රිප්ෂන් එක විස්තර තීරුවේ මම ලියනවා. මේක තමයි බෙන්ච්මාර්ක් එක. ඒකේ අගය කීයද පුතේ? පළවෙනි අවස්ථාවේදී අපිට බලා ගන්න පුළුවන් ඉදිරි පෙනුමක් තියෙනවා. ඒකේ අගය 5යි. නේද? ඉදිරි පෙනුම 5යි. එතකොට පුතේ මේ වැඩේ අපි මෙතන ඉවරයි මේ වැඩ කටයුත්ත. ඊට පස්සේ අපි යනවා පුතේ දෙවෙනි අවස්ථාවට. මේක පළවෙනි අවස්ථාව රීඩින් එක ගත්ත මේ තියෙන දෙවෙනි අවස්ථාව පුතේ. එතකොට ඔයාලට වෙනවා මේ දෙවෙනි අවස්ථාවේ විශේෂ දෙයක්. අපිට පුතේ මේ මේ කියන පළවෙනි අවස්ථාවේ පෙර දැක්මක් වගේම අපිට දෙවෙනි අවස්ථාවේ දකින්න පුතේ BS එකක්. එහෙනම් පුතේ මේ දෙවෙනි අවස්ථාවේ තමයි අපි දකින්නේ මොකද්ද? BS එක. එහෙනම් පුතේ අපි BS එකගේ 4 නිසා අපි පුතේ එහෙනම් මෙතනට දා ගන්නවා දෙවෙනි අවස්ථාවේ තමයි 4. පළවෙනි අවස්ථාවේ දකින්නේ 5 විතරයි. එතනද බලන්න අපි දන්න කාරණා ටික ලියා ගන්නවා. දෙවෙනි අවස්ථාවේදී තමයි පසු දැක්ම ගන්න. ඒ පසු දැක්ම පුතේ 4යි. ඒ පසු දැක්ම 4 ගන්න තැනම අපි පුතේ උපකරණය මාරු කරපු නිසා අපි පුතේ ගන්නවා පෙර දැක්මකු. එහෙනම් පෙර දැක්ම 3යි. එහෙනම් පුතේ මම පෙර දැක්ම 3යි කියලා දෙවෙනි අවස්ථාවේ ගත්ත පෙර දැක්ම 3යි කියලා ලියා ගන්නවා. මාත් එක්ක පුතේ මේ වට්ටික ලස්සන කරන් යන පිළිවෙලට එතකොට ඔයාලට ගාන අවසානයේ පැහැදිලි කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මුලින්ම ගත්ත එකේදී පෙර දැක්මක් විතරයි. දෙවෙනි අවස්ථාවේදී අපි දකිනවා පසු දැක්ම ඊළඟට පෙර දැක්ම. එහෙනම් පුතේ ඊළඟ අවස්ථාවේදීත් අපිට මොනවද දකින්න පුළුවන්? මේ 5 කියලා කියන පුතේ බෑක් සයිඩ් එක පසු දැක්මක්. එහෙනම් පුතේ ඊළඟට අපි ඒ අගේ ලියා ගමු. ඒ අගේ මෙතන 5යි. 5යි. ඒ අවස්ථාවේ අනිත් පැත්තේ පුතේ අපි පෙර දැක්මක් බලනවා. ඒක 6යි. එහෙනම් ඒ 6 මෙතන ලියා ගන්න. ඊළඟ අවස්ථාවේදී පුතේ පසු දැක්ම 4යි පෙර දැක්ම 3යි. එහෙනම් පුතේ පසු දැක්ම 4යි පෙර දැක්ම 3යි. අපි මෙන්න මේ විදිහට රටාවට ලස්සන පිළිවෙල ලියන් යනවා. එහෙනම් පුතේ ඒකත් හරි. ඊළඟට පුතේ අවස්ථාවේදී පසු දැක්ම 6යි පෙර දැක්ම 7යි. එහෙනම් පසු දැක්ම 6යි පෙර දැක්ම 7යි. ඊට පස්සේ පුතේ අවසාන ස්ථානයේදී අපි මෙතන පුතේ මේ දෙකත් සම්පූර්ණයි. අවසානයේදී පුතේ අපි තව පෙර දැක්මක් එනවා. මේ තියෙන්නේ සෝරි පුතා පසු දැක්මක් එනවා. ඒක පුතේ 5යි. එහෙනම් පුතේ පසු දැක්ම අපි මෙතන ලියා ගන්න 5යි කියලා. හරි. මොන හරි ගැටලුවක් තියෙනවා පුතේ group එකට message එකක් දාන්න. මේ තියෙන පුතේ පෙර දැක්ම පසු දැක්ම, පෙර දැක්මක් පසු දැක්මක්, පෙර දැක්ම පසු දැක්ම, පෙර දැක්ම පසු දැක්ම, පෙර දැක්ම සහ අන්තිමටම අපි මොනවද පුතේ? පසු දැක්මක් තියෙනවා 5යි කියලා. ඒ කියන පුතේ අපට අවශ්‍ය හොයන්න ඕනේ තැන. එහෙනම් පුතේ මෙතන තමයි F අකුර ලියන්නේ. A B C D E F A B C D E සහ F කියන අවස්ථා ටික අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් අපි
අර කලින් කතා කරා වගේ අපිට මේ විදිහට ගාන හදාගෙන යමු. ගාන තමයි පෙර දැක්මෙන් අඩු කරනවා පසු දැක්ම. පෙර දැක්මෙන් අඩු කරනවා පසු දැක්ම. පෙර දැක්ම 5යි පසු දැක්ම 4යි. 5න් 4ක් අඩු වුණොත් උත්තරේ කීයද? 5න් 4ක් අඩු වුණා පුතේ උත්තරේ ධන 1යි. නේද? 5න් 4ක් අඩු වුණොත් උත්තරේ ධන 1යි. ධන නිසා පුතේ අපි ඒක ලියා ගන්නවා රයිස් කියන තීරුවේ නැග්ම කියන අවස්ථාවේ. මෙතන පුතේ පෙර දැක්මෙන් පසු දැක්ම අඩු කරලා අගය ඍණාගයක් આવොත් පුතේ අපි ඒක බැස්ම කියන තීරුවේ ලියා ගන්නවා. එහෙනම් පුතේ 5න් 4ක් අඩු කරාම උත්තරේ 1යි. ඊළඟට පුතේ මේ දෙවෙනි අවස්ථාවේදී පෙර දැක්මෙන් පසු දැක්ම අඩු කරනවා. එහෙනම් පුතේ 3න් 5ක් අඩු කරාම උත්තරේ කීයද? ඍණ 2යි. හරි. පුතේ ඔයාලා මාත් එක්ක ඉන්නව නේද? මාව ඇහෙනව නේද? පැහැදිලිව මොනවාට ගැටලුවක් තියෙනවද මැසේජ් එකක් දාන්න. මම මේ ගාන කියනකොට පුතේ ඔයාලා group එකට chat එකට දාන්න මැසේජ් එකක්. හරි. එහෙනම් පුතේ 3න් 5ක් අඩු කරාම ඍණ 2යි. එහෙනම් පුතේ මට කියන්න උත්තරේ 6න් 4ක් අඩු කරාම කීයද? අපි ඒකේ අගය දාන්න ඕනේ මොන කොලම් එකේද කියලා. හරි. කියන පුතේ 6න් 4ක් අඩු කරනවා උත්තරේ දාන්න ඕනේ කීයද? මොන කොලම් එකේද පුතේ අපි උත්තරය දාන්න ඕනේ? දාන්න පුතේ මැසේජ් එක ඉක්මනට chat එකට. අපි ඒක ලියන්න ඕනේ රයිස් එකේද හෝල් එකේද? ඔබට දාන්න මැසේජ් එක ඉක්මනට chat එකට. 6න් 4ක් අඩු කරාම උත්තරේ කීයද? අපි ඒ අගේ දාන්න ඕනේ රයිස් එකේද හෝල් එකේද කියලා. හරි හරි. අන්න මැසේජ් එකක් ආවා. හරි. නිමයි පුතේ. එහෙනම් 6න් 4ක් අඩු කරාම උත්තරේ 2යි. අපි ඒක ලියන්න ඕනේ රයිස් කියන තීරුවේ නැග්ම කියන අවස්ථාව. ඊට පස්සේ පුතේ 3න් අඩු කරනවා 6ක්. 3න් 6ක් අඩු කරාම කීයද? දාන්න පුතේ ඒකත් උත්තරයක්. 3න් 6ක් අඩු කරාම කීයද? අපි අගය ආදේශ කරන්න ඕනේ මොන තීරුවේද කියලා. දාන්න පුතේ මැසේජ් එක. හරි. එතකොට පුතේ ඔයාලා මාත් එක්ක chat කරනවා නම් මම අහන දේවල් උත්තර දෙනවා නම් ඔයාලට පහසු ඉක්මනට. හරි. එහෙනම් පුතේ 3න් 6ක් අඩු කරාම thank you පුතා මැසේජ් එකක් එවලා තියෙනවා. හරි. 3න් 6ක් අඩු කරාම උත්තරේ ඍණ 3යි. එහෙනම් පුතේ F තීරුවේ තමයි ඒ අගේ දාන්නේ. අවසාන වශයෙන් පුතේ තියෙනවා 7න් 5ක් අඩු කරන්න. හරි. එහෙනම් ඒකත් උත්තර ඉක්මනට දාන්න 7න් 5ක් අඩු කරාම කීයද? උත්තරේ දාන්න ඕනේ කොහෙද? හරි. නියමයි. R ධන 2යි කියලා දාලා තියෙනවා. පුතේ උත්තරේ ධන 2යි. R එකේ තමයි උත්තරේ දාන්න ඕනේ. හරි. එහෙනම් පුතේ අර අපි ඉස්සල්ලා ගණන් ගොඩාක් හදුවනේ. දැන් පුතේ ඔයාලට පේනවාද මෙන්න මේ වගේ වගුවක් ලස්සන හැදුවොත් එහෙම පුතේ ඔයාලට පහසුවෙන් ඇඩ්ටික් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි මේ තියෙන්නේ නැග්ම බැස්ම වගුව. මේ නැග්ම බැස්ම වගුවේ අගයන් ටික ආදේශ කරලා තියෙන්නේ අපි. දැන් යන්න සුළු කරන්න. එහෙනම් පුතේ අපි දන්නවා මෙතනගේ 100යි. බෙන්ච්මාර්ක් එක 100යි. ආරම්භක ස්ථානයේ අගය. එහෙනම් පුතේ ආරම්භක ස්ථානයට වඩා A කියන ස්ථානයට වඩා B කියන ස්ථානය කොහොමද? මීටර් 1ක් උසකින් තමයි තියෙන්නේ. එහෙනම් පුතේ මේක ධන අගයක් නිසා අපි මේ 100ට මේ ධන එක එකතු කරලා පුතේ මෙන්න මෙතනින් ලියනවා. එහෙනම් 100ට එකක් එකතු කරාම පුතේ අගය 101යි. නේද? ඔයාලා chat එකට ඉක්මනට මැසේජ් එක දාන්න ඕනේ මම කියනකොටම. හරි. ඊළඟට පුතේ දෙවෙනි ඊළඟ අවස්ථාවේ අපිට තියෙන පුතේ ඍණ 2ක්. ඍණ 2ක් කියන්නේ පුතේ එහෙනම් අපි 101කින් අඩු කරන්න ඕනේ ඍණ 2ක්. 101කින් 2ක් අඩු කරන්න කියන එක තමයි මේකේ අදහස. හරි උත්තරේ කීයද පුතේ? 101කින් 2ක් අඩු කරාම කීයද? දාන්න chat එකට මැසේජ් එක ඉක්මනට. අන්න හරි මැසේජ් එකක් දාලා දෙන පුතා ෂෙනාල් පුතා. එකසියකින් දෙකක් අඩු නම් පුතේ 99යි. හරි. එහෙනම් පුතේ ඉක්මන මැසේජ් එකක් දාන්න 99ට දෙකක් එකතු කරාම කීයද?
අන්න අර උන්න මැසේජ් එක වේගෙ 101යි 101න් පුතේ අපි අඩු කරනවා 3ක් දැන් උත්තරේ කීයද 98යි හරි නියමයි හරි 98ට එකතු කරනවා 2ක් එතකොට උත්තරේ අන්න තව මැසේජ් එකක් ආව පුතේ හරි නියමයි 100 බලන්න පුතේ ඔයාලා ඉස්සෙල්ලා ලියාගත්ත වගුවේ තිබ්බ ගණන් ටික නේද අපට අහපු සැරයක් ආවේ නේද එතකොට පුතේ අර වගේ එකතු කිරීම ගොඩක් කරනවද නැත්නම් මේ වගේ වගුවක් හදලා මේ වගේ ලස්සන පිළිවෙලට වැඩේ කරනවා එතකොට මේක තමයි පුතේ නැග්ම බැස්ස වගුව කියලා කියන්නේ එහෙනම් පුතේ ඔයාලට විභාගයේදී මෙන්න මේ කියන රූප සටහනක් හරි දීලා නිකන් ඡේදයක් වගේ මේ විස්තර ටික දීලා ඡේදයක් වගේ මේ විස්තර ටික දීලා ඔයාලට පුතේ මෙන්න මේ වගුව ඇඳලා මේ ගණන් ටික ආදේශ කරලා සුළු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්